ෆයර් යන්න තමයි තියෙන්නේ. කොහෙටද යන්න ඕනේ? ඉඳා මයි ගනි. මෙච්චර මොකද වෙන්න ඕනේ මගෙන්? කියන්න මම ඕන තැනකට දාන්න. විනාඩි 20න් ගාලු කොටුව ගාවට ගිහිල්ලා දාපන්. විනාඩි 20න් ගාලු කොටුවට නගින්න වාහනේට. පිස්සු කපුටෝකයක් පස්සෙන් කරගෙන ඔයාගේ පස්සෙන්ද දන්නේ නැහැ නේද උන් ආවේ? මොකද කියන්නේ එක? ගණන් ගන්න එපා. ඒ මගේ වාහනේ ඇලිස. සර් සින්දුවක් දාන්නද? දාන එකක් දාන්නේ නෑ. ඕන් අපි ගියා. අවුලක් නැහැ. අවුලක් නැහැ. කවුද ලයිසන් දුන්නේ? චන්දන ඇල්ල වගේ ආලසිනා පාලා මලදින්න මීර දීලා සර් සවිනාඩි 15යි තියෙන්නේ. අපි දැන් ටිකක් අයියෙන් යන්. පස්සේ දින පටිවද ගන්නද සර්? අද හොර ගන්න. බැඳි කාද දිදි ළමට වෙලි ඉඳලා මුලේ කොනක් සෙමන්නලා ඔබ ආයන් ඇසන් කොනක කරලා යම් කරේ මට සතලා ඔයා නිකන් බයලා වගේ ඉන්නේ. නෑ පිස්සුද? එහෙනම් එච්චරයි. වාහනයක් ගිය දැක්කද? උඹේ වයර් මාල් වෙලාද? අඩි 290ටයි බං. සර් කම්පියුටර් ඇතුළේ පාරේ ආවා. ඔය පැත්තට ඊට පොඩ්ඩක් බලන්න. කෆී හරි බලමුකෝ. කවුද දන්නේ අද මාත් එක්ක අල්ලන් සෙල්ලම් කරන්නේ. තවුස්සු වගේ. එහෙනම් අදත් හොරා පොලිස් පාරක් ගන්න වෙයි. අරක දන්නේ අරන් කියපු කෆේ දෙක. මොන කපීරිද අපිත් එක්ක. මේක ලියාපදිංචිවත් කරලා නැහැ නේ බං. දැන් බලා ගන්න මොස මගේ වැඩ. අයියෝ ඊට මේක නැවතුනේ. නැවතුනේ සර් ඇත්තටම මේක කෆේ ගත්තා. ඇයිස බය වුණාද? මම එක්ක ඉස්සෙල්ලම තමාස කරන්නේ. බය වෙන්න එපා සර්. රුම්මා වල්ලන්නේ. තමසට ජෙට් එක ලයිසන් එක දිවින්නේ. මේ කියන්නේ ලෝක වේගෙන් යන ට්‍රේන් එක නේද? ආව් ඒක තමයි තියෙන්නේ. නිල් පාර යන්නේ නම් ඒක. ඒ පාර යන්නේ නම් මේක තමයි. අනේ මේ වගේ පොර. තව දුරස ආ උතන නවත්තන්න.